tempat sadhana ඉරමේ සත්පුරවස්තක් පොළේ දෙකෙනෙක් විශේෂ කාලමය ධර්ම දේශනාවක් ප්‍රතිමත බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හැමදාම බණ කියලා අපිට බණ කියන පායලා අපේ බණත් අහලා ඉස්සරලා අපි හැමදාම ලකනේ පායලා ඉන්න නිසා මම කල්පනා කරා මේ පොයේට විහාරවලලා කාලමය ධර්ම දේශනාවක් පවත්වන්න ඕනේ කියලා අපේ බණ හැමදාම අහලා පාසා නීති වෙනසක් තියෙනවා නිසා පොයාලුගේ ඉස්සෙල්ලා කරා කිව්වා දැන් ඔහුදිගාගේ පන්සලේ කියලා තමයි ආවේ. අපේ ටීවී ලකුණ වැඩසටහන වෙලාවේ පොයාලුගේ බණක් කිව්වා ලොකු ප්‍රතිචාරයක් කියනවා. ඉතින් දැන් අර පිළිවෙලේ දෙවෙනි වගේ තමයි ඉගෙන ගන්න පොයාලුගෝ. හැබැයි ඉතින් මේ බණේ අඩුපාඩු හොයන්න බෑ. අඩුපාඩු හොයලා කියන්න එපා. දොස්තරක් කියන්න එපා. අර වේලාවේ කියන්න එපා. පොයාලුගෝ ආරක්ෂා කරගන්න ආම්බුරට හරියට ජම් පහිනව අපරාධ කරන නිදහ කරනවා. මේ නිසා එහෙම කරන්නේ නැතුව පොඩියාගේ බණ අහන්න පොඩියාගේ ආරක්ෂා කරගන්න ඕනේ. සංසාරි පොඩ වැඩක් නෑ ආම්බුරට දෙලා අපිට දැන් ඉතින් මේක කරන්න බෑ. අපි දුක් වෙන නිසා මේ පොඩියාගේ හදා ගන්න. ආයෙත් වගේමත් වෙනවා පොඩියාගේ හදා ගන්න එක. ඉතින් ඒ නිසා පොඩියාගේ අපේ මාර්ගීවසිරි පොඩියාගේ වාගේ ධර්ම දේශනා විශේෂයෙන්ම ධර්ම දේශනාවේ දායකත්වය දරන පින්තුන් කරනාවක් ඉන්නෝනේ නම් ගැන උනක් ඉන්නවා. ඉතින් අර විශේෂ දායකත්වය තමයි අපේ යලිතා මහත්මිය. අපිට අමතරව ඉන්නවා කියපු කීපදෙනෙක් දායකතාවක් මේ සම්බන්ධ වෙලා. ඉතින් ඒ සියලු දෙනා පින් දෙනවා. ඒ වගේම තමයි ඉතින් අපි කියන්න පුළුවන් වුණා ගණන්යන්ගේ බණක් කියන්න පුළුවන්කම තියෙන නිසා මේ බණ ලියන දුන්නේ අපේ කම්පලාහයෙන් ඉඳලායි මහත්මිය. මේ පොයි ආයෝගිය බණ තේරම ලියලා දුන්නේ ඒ වේද අපුණ කියපු බණ මේ අත කියන බණ සාමීලි මේ ඉස්සරහට බණක් කියලා දුන්නා. බොහෝම ලස්සනට සරලව මේ බණ ලියලා දෙන්න අපේ කම්පලායෙන් ඉඳලායි මහත්මිය. කතාව විතරයි මම කියලා දෙන්නේ මෙන්න මේ ජාතක කතාවේ ලියන්න කියලා. ඉඳලායි බොහෝම ලස්සනට බොහෝම සරල භාෂාවෙන් මේ කතාව කියලා ගොතලා හදලා ලියලා දෙනවා. හැබැයි ඉතින් ඉඳලායි මහත්මියගේ දුව තමයි මේ කතාව ලස්සන ලියලා දෙන්නේ. ඉඳලායි මහත්මිය ක්‍රමයේ කියලා දුන්නාම කටුසටහන ගහලා දුන්නාම ඒ චරාණිගේ දුව තමයි බොහොම ලස්සනට ගලපලා මේ ජාතක කතාවට අනුසාරයෙන් මේ කවි බණ ටික ලියලා දෙන්නේ. ඒ නිසා අපේ සම්බලාන ඉඳලාලි මහත්මයාට ඒ චරාණි දුවට අපි නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන ඒ වගේම විශේෂයෙන් මේ ධර්ම දානමේ පින්කම ධර්ම දානමේ පින්කමේ ලබා ගන්න පින් අපේ මුදලාලි මහත්මයාගේ අම්මට දාතත් අපි අනුමෝදන් කරන්නට ඕන. ඔයත්තන් බොහොම ලස්සනට මිහිරි ලෙස මේ කාලේ මේ ධර්ම දේශනා කියලා දුන්නට ඉතින් අපේ සම්ප්‍රදාය මුදලාලි මහත්මයා බොහෝ පින් දෙමින් කවුරුත් එක්ක බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනාව අහන්න දැන් අපේ ගෞරවණීය අපේ මාවලේ ඉමලසිරි පොඩි ආම්දුරෝ මේ ධර්ම දේශනාව පවත්වන්නටි කවුරුත් සාධනාවක් පවත්වලා පුංචි බණ අහන්න අහලා පොඩි ආම්දුරන් හිත සතුට වෙන විදිහට වැඩ කරන්න එච්චරයි අවශ්‍ය කරන්නේ.
සාදු සාදු සාදු. Sadhu, 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 sadhu. Sambudu piye lo turu guna
වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටින කාලයක දඹදිව මගධ දේශයේ වූ බිම්බිසාර රජු දැහැමිවස් රට පාලනය කරනවා. මේ මහරජතුමා තරුණ වියේ පසු වූ නිසා කොසල් රජතුමාගේ දියණිය සරණ පාවාගෙන රජමැදුරේ ඉතා සතුටින් කාලය ගත කරනවා. ගත දවසෙමින් කාලය දිනම මෙසේ දරුතතඥ මහරජගේ වියගේ කුසේ මහගණ දුක කිරජු හට පව සම්ද කෙසේ එළමින් කඳුළු කාලය ගත කෙරුණි මෙසේ සැලවි රජුට මේ ගැන නැතු නොමදන්න සිතුවා දිනක් දේවියගේ විමසන්න හිත තුළ තිබෙන ඔබේ අදහස් පවසන්න එම විට හැකිය විසඳුම නිසි ලෙස දෙන්න මේ පුවත ආසා දේවිය නැතු කඳුළු තලා කෙලෙසක පවස මිදනි මිසඳ මෝහන බලා ආසයි රජුගේ දෙවිගුණට උරය පාලා සංගවා තිබූ රහස රජු ඉදිරියෙහි නෙලා දේවිගේ සිතේ තිබූ අදහස් ඉටුවන්නේ රජතුම උරය පාලමින් ලේබොන් නටගෙන්නේ දරුගැබදිනෙන් දින ටික ටික මෝරන්නේ රජ සහ දේවි සතුටින් මැදුරෙහි මේ කාලය ගත කරන අතර බිම්බිසාර මහරජ දවල් දේවියගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගන්නවා. මේ අවස්ථාවේ දේවියට දොළ දුකක් හටගෙන තිබෙනවා. මහරජතුමා මෙය පැවසීමට නොහැකිව ඉතා දුකින්ම මැදුරේ කාලය ගත කරනවා. දිනක් රජතුමා මේ පුවත සැලවි දේවියගෙන් විමසනවා. ඔබ දුකින් ඉන්නේ කිමද කියලා. එවිට දේවිය පවසනවා මහරජතුමනි මට ආශාවක් තිබෙනවා. ඔබතුමාගේ උරේ බලා ලැබුණට හොඳයි දේවියම ඔබගේ ආශාව ඉටු කරන්නම් කියා මහරජ උරේ බලා දේවියට ලැබුණක් දෙනවා. දේවිගේ කුසට දාස මාසය එළඹෙන්නේ ලක්ෂණ පුතෙක් මේ ලොවට දැන් බිහිවන්නේ මුළු රජමැදුර සිරියෙන් නෙත බැබලෙන්නේ මෙතුවට කුමක් මේ
දේවිගේ හිතට දසමාසයක් එළඹෙන විට ලස්සන පුත් කුමාරයෙක් බිහි කරනවා. ඉතා සන්තෝෂයට පත් වූ රජු දේවිගේ වහා මැදුරට බමුණන් ගෙන්නවා. කුමරුන් ගැන විමසනවා. මහරජතුමනි, ඔබේ පුත් කුමාරයාට තවද හෝ දවසක ඔබ ඝාතනය කරනවා. පුත් කුමාරට අජාසත් ලෙස නම තබා සුදු පඳුරුගෙන බමුණන් මැදුරෙන් පිට වෙනවා. මේ කලකිරීමෙන් පසු වූ නිසා මහරජු සැකයන් ඇති වහාම දෙබළුන් මැදුරට ගෙන්වා මෙම පුත් කුමාරව වහා මැදුරෙන් පිටව තබාගෙන ලෙස ඔවුන්ට දන්වා සිටියා. බාර දෙනවා හොඳින් සිල් පහදාරීම මෙහකොට නැවත රජමාලිගයට පැමිණෙමින් සිටි අතරතුර ඔහුට දේවදත්ත නැවත රජමාලිගයට පැමිණෙනවා හමුවනවා. විස්තරේ කතිකාරයන් මිතුරු දහම් ගොඩනගාගෙන විසිර යනවා. නැවතත් දින අජාසත් කුමරුන් සිරියහනේ සිටි දේවදත්ත ඉස්කුවරයාණන් විසින් අජාසත් කුමරුට ශිල්ප දක්වනවා. මෙයට බිය වූ අත හය අතරම කිසියේ යොමුලනවා පටන් ගත්තා. එහෙනම් සිංහතුනි අප ගොස් බලමු ඊළඟට සිදුවන්නේ කුමක්ද? මායිතුරු තරුණන් පවසන්නේ බුදු ඉමිදිනක් මා බුදුවන්නේ පියතුමනා සමහර පද වියගන්නේ
රාජා සත් මෙලෙසට පවසන්නේ පිය මහරජුනි ඔබ දැන් වයසට යන්නේ යුවරජ කමෙන් හිමදැයි පල පවසන්නේ මහරජ පදවියේ බැවින් මා ඉල්ලන්නේ දූ කුමරියක් දෙන පුතුහට මහරජ පදවිය ලැබ දුන් නාහුට එක්පසු කුමක් මුනිදයි මෙතු විමසන්න අපි යමු පින්වතුනි නම් ඉදිරියට මාමිතුරු මහා පුණ්‍යක් මා බුදුන් බවලගා ඔබ නිතුමානසා මහරජ පදවිය ලබා ගන්න දේවදත්තර තෙරුන්ගේ පසට රාජතුමනි අජාසත් පාදයට අතිපත බැඳගෙන පියතුමා මරන්නට මාළිගයට යනවා. සෙබළුන්ට අසු වූ මහු පිය රජතුමා ඉදිරියේ කැඳවාගෙන ගිය පසුව මේ ගැන මෙතු විමසනයේදී අජාසත් පවසනවා. අජාසත් පවසා සිටියේ යුවරජකමෙන් ඔබට ඵලයක් නැත. එබැවින් මහරජ කම ලබා දෙන ලෙසයි මහාම කටයුතු සූදානම් කළා. පිය රජතුමාලා ලස්සන කුමාරිකාවක් සරණ බාලා දුන්නා.
රජු හටනේ සැලවන්නේ කැඳවා මව් දේවී ආවවා දෙකි දෙන්නේ ඉන්පසු ආහාර තම ගෙත් ඇති යේ සාකවා අනලි පිරි දෙනති වාගේ අතගෙන්වා ඒ ආරංචියද විසකින් සැලවෙනවා කිසිවක් නොගෙන යන ලෙස යාලු පාර කරනවා මිරිවැඩි සංගල තුල සංගවා ආහාර සැම එනකොස් රාජුට කවුන් නවතකමින් ප්‍රේම මෙය දැකගත් පුතු අදසත් නිරිඳු පෙම තහනම් කළා කෙලෙසක පවස මම දෙවියන් රසවත් ආහාර පිළියෙල කරන කන්ටටියක දමාගෙන ගොස් රජුට කවනවා. ඒ සැලවි අජාසත් පුතුණෝ ඒ තහනම් කරනවා. ඉන්පසු ආහාර තම කෙස් වැටිය තුල සංගවාගෙන යනවා. ඒද තහන් ආරංචිය යනවා. දෙවියන් කල්පනා කරනවා කොහොමද මහරජතුමාට ආහාර ගෙන යන්නේ කියලා. ඉන්පසු අමතරුව මිරිවැඩි සංගලගෙන ගොස් එහි ආහාර සංගවාගෙන ඉර කුටියට යනවා. අජාසත් රජුට සැලෙන තහනම් කරනවා. සතු මధుරගෙන දෙවිය ඇඟේ ගාගෙන සෝදා පිරිසු කියලා අඹරාගත් ආහාර ඇඟේ ගාගෙන එමින් රජුට ඉදිරියෙන් සඳුන් තරම් මහරජතුමා දෙවියන්ගේ ඇඟේ ආහාරයෙන් සංකේතගත ඒ සතු මధుරයෙන් ලෝකනවා. අජාසත් රජුගේ දෙවියන්ගේ සිරුරට යන සංසාර අවස්ථාවක තහනම් කරනවා. ඉන්පසු අජාසත් රජු යනවා දෙවියන් දේවදත්ත හමුවන්නේ. එහෙනම් අපගොසින් බලමු කාමද තීරණයක් නැතිද. දෙව්දත්ත තෙරුන් සමගින් මේ හැම කරුණ පැවසුව පාසුව දුන් තීරණ ඒකි දරුණ දෙපතුල් පාලා ගමමින්නේ ගොරකලුණු ගිනහිරි අඟුරු
දුම් පදේශ යන විට කාරුණ වැනියෝ රාජ හමුවන්න සිනකලින්දලා මෙහි පැමිණි පවසන්න මහරජතුමනි කනගාටුයි පවසන්න තම්පියාගේ වේදනාත්ය කෑගසුවත් කිසිම අනුකම්පාවක් නැතිව තමයි පිය රජතුමා දෙපතුල් පලා එය මතට ලුණු හා ගොරක ගිනි විරංගුළු මතේ මේ අතට ඇවිත් දෝනවා. අවස්ථාවේ මහ රජතුමාගේ සිතට දැනෙනවා මේ වේදනාකාරී විදිහට මාකල තරම් කරුණේ සිනදේ කියලා. පෙර ආත්ම භාවයකට නිරවැරි සම්පූර්ණ කරගන්න බොමලේ සිදු මල් පැතුම් කරුණේ තමයි පරිසම් දෙන්නේ. අද සත්නා ජුට රාජ මාලිග යට එන්නේ පණිවුඩයක් රැගෙන මුර ඉගතින්නේ කුමරෙකු ඉපදිලා විසවට එන්නයි මේ දිවගෙන ගියාම දුරට රාජ ලක්සන බලන්නට පොඩි කුම රුංගේ වන්නේ රජ යන විට සිතරු සෙනෙහස ඇතිවන්නේ වැළපේ මවුදේ විය කඳුලැලි පෙරන්නේ පසුගියා සීතය මතසි උනා පුතේ පුතනුක පොඩි දවස ගැන මට තිවා
රජතුමාට මාළිගයෙන් පණිවිඩයක් ලැබුණා. දේවියට පුත්කුමාරයෙක් ලැබිලා කියලා බවට සියල්ලම පවසනවා. අජාසත් රජතුමා මාළිගයට දිවගෙන ගොස් ඉහළම විසදී මව් දේවිය අඬනවා. අජාසත් පුතු අහනවා මව් දේවිය ඔබ අදා වැළපෙන්නේ අයිතියා. එවිට ඇය පවසනවා පුතුණුගේ පොඩි කාලේ ඔබට මතක් වෙනවා කියලා. සැරකෙන් දෙවි ඉංග්‍රීසි දෙවියක් ඒ පුතුණා යන්නේ නැහැ කියලා ඔබ යාපතුනේ පියරෙතුමා ඔබ අඳින්නේ අදලාම උරුම පියාගේ සපෝට් කරගෙන ඔබ සමිතියා හිටියා. ඒ විදිහ තමන් මා වලපොනේ කියලා අදලා කරගෙන පියරෙතුමා සීනි දිවන දෙස්සියා ඒ පියා යොමු කිසි අවසන්යක් තිබුණා.
වාසී